හෙලෝ ක්‍රියේටර්ස් මම මනුෂ නිර්මාල් ෆොටෝෂොප් සීරියස් එකේ 8 වෙනි එපිසෝඩ් එකත් එක්ක ඔයගොල්ලෝ මේක තුරා ඉන්නේ. අද කතා කරමු මැග්නට් ලෙසෝ ටූල් එක ගැන. ඉතින් මේ ටූල් එක ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මෙතන තියෙන ටූල්ස් වල තුන්වෙනියට තියෙනවා. තුන්වෙනියට තියෙන ටූල්ස් අතරේ අන්තිමට තියෙන ටූල් එක විදිහට මේකේ ෂෝට් කී එකත් L. ඉතින් මේකේ තව එක දෙයක් මම කියලා දෙන්නම්. අපිට මේ තියෙන ටූල්ස් අතර මාරු වෙන්න අවශ්‍ය නම් අපිට shift එකත් එක්ක ක්ලික් කරගෙන අපි දැන් තිබ්බේ ෂෝට් කී එක L නේ. ඉතින් L ක්ලික් කරාම අපිට මේ මෙතන තියෙන ටූල්ස් අතර මාරු වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ටිප් එකක්. හරි. ඉතින් මෙන්න මේ වගේ මැග්නට් ලෙසෝ ටූල් එක අරගෙන සිලෙක්ට් කරගන්න ඕනි නම් අපිට තියෙන්නේ මෙන්න මේ වගේ එක තැනකට ඇවිල්ලා ක්ලික් කරන්න. ඊට පස්සේ අපි මේක ඩ්‍රැග් කරගෙන මෙහෙම යද්දි අපිට බලා ගන්න පුළුවන් මැග්නට් එකක් වගේ මේකේ අර තියෙන ඔබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් එකේ වෙනමම මෙන්න මේ වගේ සිලෙක්ෂන් එක ඇඳෙනවා. මෙහෙම ඔයා ඇදගෙන යද්දි මේකේ වෙන කොහේ හරි මෙන්න මේ වගේ ගියොත් එහෙම ඔයාට පුළුවන් ඩිලීට් බටන් එක ක්ලික් කරලා ආපහු අර තිබ්බ තැනට මෙන්න මේ වගේ එන්න. ඩිලීට් බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. අර ඔක්කොම ඩිලීට්ලා යනවා. ආපහු පිටිපස්සේ ඉඳලා ආපහු එන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ අන්තිම පටන් ගත්ත තැනට ආවොත් එහෙම ආපහු ඉස්සෙල්ලා අපි කතා කරපු ලෙසෝ ටූල්ස් වල වගේම තමයි මෙතනත් තියෙනවා පොඩි රවුමක් එනවා. ඉතින් ඒක උඩ ක්ලික් කරාම මේ රවුම කම්ප්ලීට් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙන අනිත් දේවල් ටික ගැන මම කතා කරන්න යන්නේ නැහැ. අපි මෙතන තියෙන දේවල් ටික ගැන විතරක් කතා කරමු. ඉතින් මෙතනින් අපිට කරන්න පුළුවන් අපි හිතමුකෝ ලෙසෝ ටූල් එක මම මෙන්න මේ වගේ කැප්ස් ලොක් එක ඔන් කරලා ගන්නවා. ඉතින් කැප්ස් ලොක් එක ඔන් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ අර බ්‍රෂ් ටූල් එකක් විදිහට මෙන්න මේ වගේ ලෙසෝ ටූල් එක ගන්න. මේකේ සයිසස් වෙනස් කරනකොට තමයි මෙතන තියෙන ඔප්ෂන් එක පික්සල් අනුව තමයි මේ වගේ වෙනස් වෙන්නේ. අපිට මෙහෙම හදාගෙන යන්නත් පුළුවන්. ඔයගොල්ලොන්ට අර සමහර වෙලාවට ලොකු ඒරියා එකකට මෙන්න මේක zoom in zoom out කරන්න වෙයි. ඉතින් ඒ වගේ එකක් කරන්න වුණොත් තමයි ඒක පාවිච්චි වෙන්නේ. ඒ වගේම contrast එක කියලා කියන්නේ අපි දැන් හිතමුකෝ දැන් මම මේ අරන් තියෙන image එකේ background එක white subject එක කැපිලා පේනවා. ඉතින් මෙතනදී ඔයාට මේක අඩු වැඩි කරලා subject එක කැපිලා පේන්නේ නැති සමහර විට එකම colors තියෙන තැන් එහෙම ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේදී එහෙම මේක control එකක් ඇතුව පාවිච්චි කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන් contrast. ඒ වගේම frequency අපි මේ වගේ selection එකක් දාද්දි magnet tool එකේදී අපි මේ වගේ selection එකක් දාගෙන යද්දි අපේ මේ dots වැටෙනවනේ. එන්නේ ඒවා වල dots මේකට අවශ්‍ය dots ප්‍රමාණය අඩු හිතමුකෝ අපි rectangle එකක් select කරනවා කියලා. rectangle එකක් select කරොත් එහෙම අපිට ගොඩක්ම dots අඩුවෙන් තමයි ගොඩක් select කරන්න ඕනේ. ඒ වගේම දැන් මේ වගේ ටිකක් මේ වගේ අර complicated subject එකක් අපි select කරද්දී මේකේ frequency වල මේ තියෙන dots ගාන එහෙම වැඩි කරන්න ඕනි. ඉතින් ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේවා ඉතින් ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන පොඩි tool එකක් icon එකක් තියෙනවා. brush එකක් ටිකක් press කරලා තියෙනවා වගේ. ඉතින් මේක ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ වගේ pen එකක් පාවිච්චි කරද්දී තමයි. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරද්දී තමයි මෙතන මේ tool එක අවශ්‍ය නම් enable කරගන්න පුළුවන්. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අද අපි කතා කරේ magnetic ලෙසෝ tool එක ගැන. Photoshop වල තියෙන selection එකක් දාගන්න පුළුවන් tools වලින් මේකත් එක tool එකක් විතරයි. ඉතින් මේ Photoshop series එක ඔයගොල්ලෝ බලනවා නම් අනිවාර්යෙන් like කරන්න, subscribe කරන්න, comment කරන්න, අඩුපාඩු මොන හරි දෙනවා නම් comment කරන්න. ඉතින් අපි ඊළඟ episode එකෙන් හම්බෙමු.